මගේ සුදු නෝනේ අලි වැඩි මේ මට උනේ නෝනේ මගේ සුදු නෝනේ අලි වැඩි මේ මට උනේ අස්සක මගදී කැඩුනා ඒකයි මම පමාවුනේ අන්න ඔබේ පරණ පොත මම ඒ කියව ඇත අන්න ඔබේ පරණ පොත මම ඒ කියව ඇත තමාගේ බිරිඳට ඔය බොරු කියන එකයි කැත ඔයා පිළිගන්නේ නැද්ද මගේ නැහැ කිසි වැරැද්ද ඔයා පිළිගන්නේ නැද්ද මගේ නැහැ කිසි වැරැද්ද කාට ටොපි ගෙනාවා දැන් මම පොඩි පුතා නිතිද නැති බොරු සිනේ පපා අප රවටන්න එපා නැති බොරු සිනේ පපා අප රවටන්න එපා කාට ගොන්නක් දීගෙන මින් පසු මෙහි එන්න එපා ඇත්තම ඔයාට කියන්නම් ඔයා එය පිළිගන්නවා නම් ඉතුරෙන් අඬ ගැහුවා පොඩි අඩියක් ගැහුවා ඕකත් ලොකු වරදක් ඉතුරෙන් අඬ ගැහුවා රෑම් දෙක තුනක් දැම්මා ඕකත් ලොකු වරදක් මොකටද ඉතින් මගේ පැට ලැජ්ජා නැත්ත තමුසෙට බස් එක නතර උනේ මිතුරාන්ද කැපුවේ සැබෑදුමක් නලගදිද බස් එක නතර උනේ මිතුරාන්ද කැපුවේ සැබෑදුමක් නලගදිද අරමගේ සිය දුන්නා ඕනමගේ කරට මං එන්නා ඕ මම අඩි ගැහුවා පරක්කු වී ආවා නෝනා දැන් කියන්නේ මොකද ඕ මම අඩි ගැහුවා පරක්කු වී ආවා නෝනා දැන් කියන්නේ මොකද අනේ ඔයාගේ ලේසිය ඔයාලටමයි වාසිය ළමයි බලන්න ඕනේ රෙදි සෝදන්න ඕනේ තනියම අපට කරදර ළමයි බලන්න ඕනේ රෙදි සෝදන්න ඕනේ තනියම අපට කරදර ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි ඔහෙලට උරුමයි එය දැනගත්තොත් කදිමයි අනේ ඔහෙලට උරුමයි එය දැනගත්තොත් කදිමයි ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ ඔයලා විවාහනේ ඔහොම කියලා ගානේ ඔයා කසාද දෙන්නේ ඔහොම කියලා ගානේ ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ අනේ කිරි පිටි හොයලා ඕලින් වල දුක් විඳලා ලොක්කට වැඳලා තමයි එන්නේ බේරිලා අපේ බොසාට වැඳලා තමයි එන්නේ බේරිලා කිරි පිටි හොයලා ඕලින් වල දුක් විඳලා පොලිමේ දෙක පිටියට පාටු වෙනවද ඒ තරුණියන්ට ඔයාට කලියක් නැද්ද අනේ තරුණියන්ට ඔයාට චොලියක් නැද්ද පොලිමේ දෙක පිටියට පාටු වෙනවද කරුම් මෙට ඔය කට තමුසෙට ලැබුණට කැත කට අතරට ඉරණට හිතේ මට අතරට ඉරණට හිතුවට මේ මට දිනකට තමුසෙට වැටි හිත වේ පුතේ මා කියන දේ අහක